අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ මුහුදු අනුරුවක් ගැන. මම ඔයාට අපේ පැලිච්ච මාළු ටැංකියෙන් තමයි අපි මේ මුහුදු අනුරුව හදන්න යන්නේ. මේ මාළු ටැංකියට shopping bag එකක් තියලා හදලා තියෙන්නේ. ඒක නිසා වතුර යන්නේ නැහැ. ඒකට මාළු දාන්නේ නැහැ අපි. මේ තමයි අපට අවශ්‍ය බඩු ටික. මේ තියෙන්නේ ටිකක් ලොකු තිරුවානා ගලක්. මේ වගේ තිරුවානා ගලකුත් අපට අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ තීන්ත වගේ එක ගෑවිලා. මේක අවශ්‍යම නෑ. ගල් මල් කෑලි දෙකක් විතර ඔයගොල්ලන්ට ඕනේ නම් ගල් මල් කෑලි දෙකක් විතර ගන්න. මේක අවශ්‍යම දෙයක් නෙමෙයි. මේ තියෙන්නේ ගඩොල් 3ක්. අපට ගඩොල් 3කුත් අවශ්‍ය වෙනවා. සම්පූර්ණ ගඩොල් 2කුයි සම්පූර්ණ භාගයකින් තියෙන ගඩොල් ලකුයි. දැන් අපට අවශ්‍ය වෙනවා ලුණු කැටක්. මේ තියෙන්නේ ලුණු කැට. මේ තියෙන්නේ අපි සාදාගත් මාළු ටැංකිය. මේ ගල්මල් මේ වැලි වලට පොඩ්ඩක් මේ වගේ පල් වෙච්ච වතුර එක පොඩි පොඩි කළු පාට කැලිත් අවශ්‍ය වෙනවා. පල් වෙච්ච වතුර එක ඒවත් අවශ්‍ය වෙනවා. දැන් අපි මාළු ටැංකිය සෙටප් කරන්න යන්නේ. මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම්. අවශ්‍ය වෙනවා ගඩොල් 3. අර අපි සම්පූර්ණ ගඩොල් 2යි ගඩොල් භාගය. දැන් අපි මේ ගඩොල තියන්න යන්නේ. එහෙම තියුවා ඒක. දැන් ඊළඟ ගඩොලත් අපි ගත්තා. ඒක පොඩ්ඩක් මෙහෙම ඇදේට තියාගමු. දැන් අපි ගත්ත ගඩොල් භාගය. ඒක අපිට නිකන් ලස්සනට තියන්න මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම එක තියමු. දැන් අපිට අර ලොකු තිරුවානා ගල ඕනේ. ඕනනම් අපිට මේ තීන්ත ටිකත් අයින් කරගන්න පුළුවන්. ඒක ඉතින් ඔයගොල්ලන්ගේ කියන්නේ නෑනේ. ඒක නිසා ඉතින් ඒක අපේ ප්‍රශ්නයක් විතරයි. දැන් අපි මේක මාළු ටැංකිය ලස්සනට තියමු. දැන් අපි මෙන්න මේ ගල ගත්තා. දැන් අපි ගල ලස්සනට තියමු. මෙහෙම දිව්වහම නිකන් අපිට ඒක පේන්නේ සීගිරි ගල වගේ පැත්තෙන් බැලුවා. දැන් අපි ගන්න ගල් මල් 3. අපේ මල්ලි ඔයාට කිව්වා මේක අවශ්‍යම නෑ කියලා. ඔයාට මේක මුහුදු බැද්දට ගිහින් ගන්න පුළුවන් නම් ගන්න. මුහුදු බැරලේ ඕන තරම් මේවා තියෙනවා. ඔය රටේ මධ්‍යම පළාත් වගේ තැන්වල ඉන්නවා නම් අමාරුයිනේ. ඒක නිසා තමයි අපි මේක අවශ්‍යම නෑ කිව්වේ. දැන් අපි මුලින්ම ගමු චූටි කෑල්ල. දැන් අපි චූටි කෑල්ල ගත්තා. දැන් අපි ඒක මෙන්න මෙහෙම ටිකක් තියලා තද කරමු. දැන් නිකන් මේක ලස්සනයි නේ. ඕන මේ පැත්තට තියන්න පුළුවන්. කැමති පැත්තකට තියන්න පුළුවන්. දැන් අපි ගමු අපේ ලොකු කැබැල්ල. දැන් අපි ඒක අරගෙන මම ඔයාලට කියන්නම් මාළු ටැංකියේ තියෙන විදිය. දැන් අපි ගත්ත අපේ ලොකු කැබැල්ල. ඒක අපි මෙහෙම අර ගලට හේතු වෙන ලස්සනට තියමු. හරි. දැන් අපි අර මාළු ටැංකියේ ටික තියාගන්න. ඕගොල්ලන්ට මේක මට කියන්න ඕනේ. අපි දැන් මේ තියපු විදියටම ඕගොල්ලෝ තියන්න ඕනේ නැහැ. ඒක ඕගොල්ලන්ගේ ක්‍රියේටිවිටි එක මත තමයි ඒක තීරණය වෙන්නේ. ඔයාලට කැමති විදියකට තියන්න පුළුවන්. අපි තියුව විදියටම තියුවත් කමක් නැහැ. එතකොට ඉතින් අර කොපියක් වගේ වෙනවා. ඔයාට හිතන විදියට තියුවට ඒක කමක් නැහැ. අපි දැන් හදාගත්තු සෙටප් එකට වතුර පුරවමු. හරි යාළුවනේ. දැන් අපිට අර ටැංකියට වතුර පුරවන්න ටිකක් විශාල මේ වගේ භාජනයක් ඕන වෙනවා. හොඳට බලන්න. හරි යාළුවනේ. දැන් අපි ඔයගොල්ලන්ට එක්සැම්පල් එකක් පෙන්වන්න යන්නේ කොහොමද මේකට වතුර දාන්නේ කියලා. ඒකට අපි පොඩි භාජනයක් ගත්තා. දැන් මම ඔයාලට එක්සැම්පල් දාන විදිය පෙන්වන්නම්. දැන් අපි අර හදාගත්තු ගඩොල තියෙනවානේ. අන්න ඒ ගඩොලට උඩට තමයි අපි වතුර දාන්නේ. මෙන්න මෙහෙම. දැන් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ අපි අර ලුණු බෝතලයක් ගත්තේ ඇයිද කියලා. ඇත්තරම කියනවා නම් ලුණු බෝතලයක් ගත්තේ මේ ටැංකිය හැදුවහම මදුරු පණුව බෝ වෙන නිසා. අපි මේ ටැංකියට ලුණු ටිකක් දැම්මහම මදුරු පණුව බෝ වෙන්නේ නැහැ. දැන් අපි වතුර ටිකක් දාගත්තනේ. දැන් අපි ඒකට ලුණු ටිකක් දාමු. හැන්දක් දැම්මා. හැන්දක් දාමු. හැමතැනටම දාන්න ඕනේ නැත්නම් මදුරු පණුව බෝ වෙනවා. ඕගොල්ලන්ට අපි මුලින්ම බාස්කට් එකක් පෙන්නුවට ඕගොල්ලන්ට මේකට හෝස් බටේ පාවිච්චි කරන්නත් පුළුවන්. අපි පාවිච්චි කරන්නේ හෝස් බටේ. දැන් අපි වතුර දාන්නයි හදන්නේ.
ඕගොල්ලන් හොඳට බලා ගන්න. අපි අර කිව්වා වගේ දැන් ගලට තමයි දාන්නේ. මේ හෝස් එකෙන් වතුර එන විදිය වතුර නෑ නේද? නෑ මේකේ වතුර තියෙනවා. එහෙනම් මට වතුර ටික පෙන්වන්න බලන්න. අම්මෝ උඩටම පුරවලානේ. ඕගොල්ලෝ මේකට එහෙම එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නම් උඩටම පුරවන්න ඕනේ. එතකොට තමයි අපිට ඒ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන්. හරි ලස්සනයි නේද? උඩින් බලනකොට බලන්න. මේ වතුර තියෙනවා. දැන් අපේ වීඩියෝ එක අවසන්. ඉතින් අපේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. 3. සබ්ස්ක්‍රයිබ් කරන්න. 3. ෂෙයා කරන්න. 3. ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. එසේනම් අපි දැනට ගිහින් එන්නම්. ආයිබෝවන්.